හයි අද වීඩියෝ එකත් පටන් ගන්නේ කැමකින් මම සවි අද නම් මට චුට්ටක් සනීප නෑ වොයිස් කරන වෙලාවේ වුණාට කොහොම හරි මේ තියෙන්නේ මගේ අපි බඩු ගෙනාපු දවසට පහුවදා රෑ තාත්තත් ගෙදර හිටියා සහ අපි මීට් බෝල්ස් එක හදමු කියලා තීරණයකට එළඹුණා. ඉතින් ඊට පස්සේ මම මේ ඒක හදන්න කෑම කරනා මුකුඩු මුක ටික ලෑස්ති කරන ගමන් අපේ ගෙදර මිනිස්සු මට කොච්චර බැන්නත් කෑමක් හදා ගන්න උනාම හොයන්නේ මාව. ඉතින් ඒකින්ද මම ස්වේච්ඡා සේවකයෙක් විදිහට ගිහිල්ලා යාලට අවශ්‍ය කරන ආහාර පාන සැපයීම සිදු කරනවා. ඔයාලා මේ රෙසිපි එක දන්නවා මම කලින් වීඩියෝ එකක් දාපු හින්දා ඕන කෙනෙක් ඉන්නවා නම් විතරක් කියන්න මම වෙනම වීඩියෝ එකකින් ඔයාලට මීට් බෝල්ස් එක හදන රෙසිපි එක අරන් එන්න. නැත්නම් මං කලින් වීඩියෝ එක මේක ටැග් කරන්නම්. ඒ වීඩියෝ එකේ තියෙනවා ඔයාලා ගිහින් බලන්න දාපු දේවල්. කොහොම හරි මම කාලා ඉවරලා හවස දවල් රැට නෙමෙයි සෝරි කෑවේ දවල්ට කාලා ඉවර වෙලා මම මෙන්න මේ වැඩ ටික කරන්න ගත්තා. ඊට පස්සේ රැට මෙන්න මේ බිරියානි එක තමයි කන්න හදන්නේ. බිරියානි නූඩල්ස් එක අපි එදා බඩු ගන්න ගිහලා ගත්තා. පාගන්නම් හදලා ඔය තියෙන හදපු එක දවල් හදපු මීට් බෝල්ස් ඉතුරුලා තිබ්බින්දා ඒකම පාවිච්චි කරා රැටත් කන්න. මේ තියෙන ඊට පහුවදා මම නූඩල්ස් එකක් හදාගත්තු උදේ කන්න. මොකද මම හැරනකොට 10:00මාරත් පහුවෙලා. ඉතින් ඊට පස්සේ ඒක කන ගමන් මම මගේ කාමරේ ඉතුරු ටික අස් කරන්න ගත්ත කබඩ් එක ඇතුලේ ටික එහෙම. තාමත් මගේ පොත් මේසෙ අස් කරලා නෑ. එතකොට මම මේ ටික හිමින් අස් කරා. මොකද දැන් පොත් ගොඩාක් අයින් කරන්න තියෙන හින්දා ඊට පස්සේ විසික් කරන්න තියෙන ඒවා සේරම පුච්චලා දැම්මා. මොකද හුඟ දවසක් බලන් හිටියා අර පත්තර එකතු කරන එක ආවෙ නැති හින්දා. ඊට පස්සේ මම මගේ ෆේස් පැක් එක දාගෙන සබන් බෝල හැර හිටියා. සෝරි වෙන්න ඕන ළමයි මම මේ වොයිස් කරන වෙලාවේ වහිනවා හොඳටම චිරිපිරි ශබ්ද ඇසීමට කියාවක් තිබේ. සමා වෙන්න ඕනේ එකට. මම උදේට නූඩල්ස් කාලා මගේ දිවා ආහාරයක් නූඩල්ස් වුණා. කොහොම නමුත් මෙන්න මේ අඬන බබාලා දෙන්නව දන්නවනේ ඔයාලා. ඕන් අදත් ඇවිල්ලා මාව දැක ගමන් අඬනවා. බලන්නකො කරන දේවල්. මම බය වෙන්න ඕනද? මං එහෙම බය වෙන්න ඕන. මම බය වෙන්න ඕනද ඔයාලට? මම බය වෙන්න ඕනද ඔයාලට? මම ඔයාලට බය වෙන්න ඕනද? හරි. එම යුද්ධයේ අවසානයේත් මම කෑමක් නෙමේ බීමක් ලෑස්ති කරගත්තා මට ජයපානය සඳහා. ඊට පස්සේ මම ආවා වෙරට වොෂ් එකක් දාගෙන වෙරට ආවා අපේ මේ අසල්වාසී කුඩා නරපැටව දෙන්න හින්දා. මම ඊට පස්සේ වෙරට එනකොට දැක්කා මං ඉස්සර ආසාව එකතු කරපු මල් මේ පාරත් පිපිලා කියලා. මම මේ මල් වලට කියන නම නම් දන්නේ ඔයාලා නම දන්නවනම් මේ මල් වලට කියන නම කමෙන්ට් එකක් දාන්න ගන්න. කොහොම නමුත් මේවා හැමදෑම කුඹුරුව කල්යවන්දී පිපෙනවා. සාමාන්‍යයෙන් ගොයන් කපලා එල්ලේ ගහන කාලේ තමයි මේවා තියෙන්නේ. මේ දවස්වල නම් අපේ එල්ලේ ගහන අයලා මේ හරියනේ මේ එල්ලේ ගහන්නේ ටිකක් එහාට. ඒකින්ද මේ මල් ටික පරිස්සමෙන් තියෙනවා. නැත්තම් මේ මල් ටිකත් නැහැ. අපි මේ ඉන්න ගමන් දැක්කා මොනරු වගේක්. අපි ඉතින් බලන්න ගියා ඒ මොනරු ටික. මේ ඉන්න පගයලා දෙන්න ගිහින් ඒ සත්තුන්ව බය කරා. දුවන් ගිහිල්ලා අපි හිතුවේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් හැමදාම එන මොනරුන්ගේ මොනර පිහාටු වැටෙනවා. ඉතින් අපි ගියේ මොනර පිහාටු තියනවාද කියලා බලන්න. මේ පගයලා දෙන්නේ වතුර බිබී හිටපු මොනර පැටව ටික බය කරලා ඇරියා. ඒ මදිවට ඇලටත් බැහැලා ඇලෙන් එහා පැත්තේ වත්තට ගිහින් ඒ සත්තුන්ව පන්නලම දැම්මා. Ya.
අපි ඊට පස්සේ ෆොටෝ ටිකකුත් ගහලා මොනරු හිටිය තැන ඒක අලුතෙන් ගොඩ කරලා තියෙන මොන හරි කරන්න කමත විදිහට ගන්න වෙන්නේ නැති. අපි එතන ඉඳලා ෆොටෝ වගේක් එහෙම ගහලා ආවා. මේ වීඩියෝ කෑල්ලකට ගත්ත ක්ලිප් එකක් ඒ දරුවෝ දෙන්න වෙනුවෙන්. ඔයාලට ඉදිරියේදී බලා ගන්න පුළුවන් මේ දර්ශන ගත්ත කෙනාව. එයා ඉදිරියේදී නම සඳහන් කරන්නේ නැතුව එයා තමයි වීඩියෝ කරේ කියලා කියනවා. ඔයාලට බලා ගන්න පුළුවන් ඒ කෑල්ල. කොහොම නමුත් අර ඉන්නේ අපේ මෝඩ සුදු බල්ලා. අමුම පිස්සෙක් මං වගේමයි. හරිම සතුටුදායකයි. ඒ අස්සෙන් බලබෝවේ බල්ලන්ට වල්පිට මුල්ලේ බල්ලෝ ටික සද්ද දානවා. ඔය පේන්නේ වල්පිට මුල්ල. එතකොට මේ තියෙන්නේ අපි ඉන්නේ බලබෝවේ. ගම් දෙක වෙන් එන්නේ මෙන්න මේ කුඹුරු යායේ. අක්ක වෙනකොට වීඩියෝ කරන්නේ මාම. ඒ මා වෙනුවෙන් වීඩියෝ ගත් පුද්ගලයා තව ටිකකින් උඹලට මා දිස් කරනම් ඔන්න ඉන්න ජබ්බ බෝලේ තමයි වීඩියෝ දර්ශන ගත්තේ. මම කොහොම හරි හවස් වෙද්දී පුත් මේසයස් කරලා ඉවරයක් කරගත්තා. ඒ වුණාට මට මේ ටික නම් අස් කරගන්න බැරි වුණා. මම ඊට පස්සේ විශ්වක දාන් ඇවිල්ලා පහන පත්තු කරලා රෑටත් නූඩල්ස් එකක්ම හදාගත්තා. ඒ හින්දා හිටනම් බත් කන්න ඕනේ. අද රොච්චරයි ආයෙත් වීඩියෝ එකක් කියන්නම් බයි.